කැස්සක් ආවත් යටපත් කරගෙන නිසල්මන්ව පා තබමින් යමින් සිටි ළමයි පින්තූර සඟවා තැබිය හැකි තැනක් ඇත්තේදැයි සොයා බැලූහ. ගැහැණිය නිදාගෙන සිටි කාමරය හැර අනිත් සෑම තැනක්ම ඔවුහු පරීක්ෂා කර බැලූහ. ඒවා සඟවා ඇත්තේ ඒ කාමරයේම විය හැකියැයි අවසානයේදී ඔවුන් නිගමනය කළේ එසේ කළ හැකිව තිබූ එකම තැන එය බැවිනි. සමහර විට එයා මෙට්ටයට ඒවා අංගගෙන ඉන්නවා වෙන්න පුළුවන්. පීටර් සුළුවෙන් කෙඳිරි ගාමින් කීය. ඒත් අපි තව එක වතාවක් හිතමු. අපිට එහෙම කරන්න සිද්ධ වුණා නම් කොහෙද හංගන්නේ? හැබැයි තව කාරණයක් මතක තියාගන්න. ඒවා දිගෑරලා තියන්න පුළුවන් තැනක් වෙන්නත් ඕනේ. නිහඬ විරාමයක් පැවතුණි. මම අංගන තැන දන්නවා. ලොකු අට්ටාලි පතුලට කුරුල්ලු දාපු කෝටු කෑලි ගොඩේ. ඕ පුදුම අදහසක්. පීටර් කොඳුරා කීය. හංගන්ට කතිම තැන. අපි ගිහින් බලමු. හරි. දැන් සද්ද නැතුව ඉන්න. ඔව්හු එතනට ගොස් විදුලි පන්දම් දල්වා වටේටම බැලූහ. කෝටු ගොඩ පොඩ්ඩක් අවුස්සලා වගේ පේනවා. කෝටු ගොඩක් මතට විදුලි පන්දමේ එළිය වැටුණු විට ජෝර්ජ් කීය. මේ ටෝච් එක අල්ලගන්න. මම ඩිංගක් අතපත ගාලා බලන්නම්. ඔහු කෝටු ගොඩ මත සිටගත් විට ඒ වායින් පුපුරන හඬක් නැගුණි. ඔහු කලබලයෙන් නතර වී හිටගෙනම සිටියේ කෝටුවල පුපුරන හඬින් ගැහැණිය අවදි වේදෝයි බියනි. ඔහුගේ අතට යමක් දැනුනි. මට මොනවද වහුණා වගේ. සුසීලා හිරකුටිවලද දැකපු චිත්‍රවලින් එකක් වෙන්න පුළුවන්. බලවත් සතුටටපත් පීටර් කීවේය. තව තියෙනවද කියලා බලන්න. ඔව් තව බොහෝ තිබුණි. ඒවා සියල්ලම ඉතා හොඳින් රෝල් කර තිබුණු අතර සමහරක් එකක් ඇතුළට එකක් වශයෙන් දමා තිබුණු බව පීටර් දුටුවේය. ඔහු ඒවා සියල්ලම ජෝර්ජ්ටත් ජැක්ටත් දුන්නේය. එය ඔවුන්ට ඉතාමත් ප්‍රීතිමත් අවස්ථාවක් විය. පසු හදිසියේම බියජනක ශබ්දයක් ඇසී ඔවුහු තිගැස්සුනාහ. අඳුරු නිශ්ශබ්දතාවයේ විඳින්මින් බොහෝ ශබ්ද නගමින් සීනු හඬක් අඛණ්ඩව ඇසුණි. ළමයි අධික කම්පනයට පත් වූහ. ඉන්පසු සීනු හඬ නැවතී නැවතත් නිශ්ශබ්දතාවයේ ඇතිවිය. මොකක්ද ඒ? ටෙලිෆෝන් බෙල් එකක් වැදුනද? කොලින් සෙමින් නැසීය. සද්දේ හැටියට නම් එලාම් ඔරලෝසුවක බෙල් එකක් වගේ. ගැහෙමින් ජෝර්ජ් පැවසීය. ඒක අර ගෑනු එක්කෙනා ළඟ ටික් ටික් ගගා තිබ්බ ඔරලෝසුව වෙන්න ඕනේ. පීටර් කීය. මොකක් හරි වෙලාවකට එයා බෙල් එක සෙට් කරලා තියන්න ඇති. හංගපු චිත්‍ර ගෙනියන්න හොරු ඉක්මනට එනවා ඇති. ඊට ඉස්සර ඇහැරලා ඉන්න ඕනේ හින්දා බෙල් එක සෙට් කළා. අපි හැංගෙමු. විශාල බිත්තියේ ඇතුළට නෙරා ගිය කුඩා කුහරයක් ඇති තැනකට පැමිණි ඔවුහු ඉතා අමාරුවෙන් ඇන තියාගත්හ. ඔවුන්ගේ පපුව වේගයෙන් ගැහිමින් තිබිණි. ජැක් හා පීටර් ළඟ රෝල් කරන ලද පින්තූර තිබුණි. ඔවුහු බොහෝ නිහඬව එතන සිටියහ. විනාඩියකට හෝ දෙකකට පසු ඔවුන්ට යම් යම් ශබ්ද ඇසුණු අතර ගැහැණිය නිදාගෙන සිටි කුස්සියෙන් ලාම්පු එළියක් පිට වුණි. එළිය ඔවුන්ට කිට්ටු වීම නිසා ළමයි තව තවත් ගුලි ගැසුණාහ. ලාම්පුව ඉදිරියෙන් අල්ලාගෙන ගැහැණිය ඔවුන් පසුකොට ගියාය. එයා සිග්නල් කරනවා. කොඳුරමින් පීටර් කීය. සේරම හරි ඇවිල්ලා බඩු ගන්න
කියන්න වෙන්න ඕනේ එයා එහෙම කරන්නේ. දෙයනේ ගෙදර ඉන්න ගෑනු ළමයි සිග්නල් දැකලා ඒවා අපෙන් කියලා හිතයි. ජැක් කෙඳිරි ගෑවේය. අරයා කී වතාවක් ලාම්පුව ඔලවනවත් දන්නේ නෑ. අපි මෙතනින් පිට වෙලා යමු. කොලින් කීය. නැත්තම් මෙහෙම හිටියොත් හරි. හරි. එයාලා ඈතක ඉඳන් එනවනම් අපිට වෙලා ඇති වෙයි. පීටර් කීය. ඒත් සමහර විට එයාලා මේ කිට්ටුවක හැංගිලා ඉන්නත් පුළුවන්. ඒ හින්දා අපි හොඳට විපරම් කර කර යන්න ඕනේ. යමු. අර ගෑනු එක්කෙනා ළඟින් අපි දුවමු. එයා හොඳටම බය වෙයි. අපි කන්ත පැත්තට ගියාම අපේ ටෝච් වලින් සිග්නල් කරන්න පුළුවන් වෙයි. නතර වී සිටි තැනින් පිට වූ ඔවුන් ඒ වන විටත් ලාම්පුව අල්ලාගෙන සිටි ගැහැණිය ළඟින් පිට වී ගියහ. ඔවුන් ඇයව තල්ලු කරගෙන පිටවන විට ඇය කෙඳිරි කෑ අතර කොලින් අල්ලා ගැනීමට තැත් කළාය. නැවතියල්ලා උඹලා කවුද? නවතින්ටයි කීවේ. එහෙත් ළමයි නතර නොවූ අතර අඳුරට අසු වූ පීටර් යමක හැප්පී මුණින් අතට වැටුණි. ඒ අතර අනිත් අයටදම එයම සිදුවිය. ඔවුන් නැගිටීමට උත්සාහ කරන විට යමෙක් ඔවුන්ව අල්ලාගෙන ඔහු කිට්ටුවට ඇදගත්තේය. ඔවුන්ගේ මුහුණුවල දීප්තිමත් විදුලි පන්දම් එළියක් පතිත වුණි. පොඩි එවුන් අයෙක් කීය. කොල්ලෝ 4 දෙනෙක්. උඹලා මෙහි මොනවද කරන්නේ? කියපල්ලා. මිනිසුන් 3 දෙනෙක් සිටගෙන සිටි බව විදුලි පන්දම් එළියෙන් නැති වූ හෙවණැලි වලින් ඔවුන්ට දැනගත හැකි විය. මට යන්න දීපන්. කෑමොර දුන් පීටර් පයින් ගැසීය. ඔහු අල්ලාගෙන සිටි මිනිසා ග්‍රහණය තවත් දැඩි කළේය. පොඩි එකාට හරියට කේන්ති යනවා නේද? සමච්චලයට මෙන් පැවසූ මිනිසා ඔහුව තදින් සෙලවිය. මෙවිට ගැහැණිය එතනට පැමිණ විමතියට පත් වූවාය. මම මෙයාලා මීට ඉස්සර දැකලා නෑ. ඇය කීවාය. මෙයාලා මාලිගාවේ හැංගිලා ඉන්න ඇති. බඩු පරිස්සමට තියනවද? ඔහු තියුණු ලෙස ඇසීය. මම බලන්නම්. පැවසූ ඇය ඇතුළට ගියාය. ළමයි පපුව ගැහිමින් සිටියහ. ඔවුන් සැඟ වූ ස්ථානයේ පින්තූර පරිස්සමින් නොමැති බව ඔවුහු දැන සිටියහ. නැත, ඒවා දැනට ඇත්තේ කන්ද පහළය. මිනිසුන් ඔවුන් අල්ලා ගන්නා විටම පීටර් හා ජැක් ඒවාට පයින් ගැසූ අතර එවිට ඒවා පහළට රෝල් වුණි. අඳුරේ ඒ බව කිසිවකු දකින්නට නැතැයි ඔවුහු සිතූහ. ගැහැණිය කඩිමුඩියේ ආපසු පැමිණියාය. ඒවා අරන් ගිහින්. ඇය කීය. එකක්වත් එතන නෑ. මේ ළමයි ඒවා අරගෙන කොහේ හරි හංගලා ඇති. එයාලා මෙහාට ආවේ මොනවටද? පින්තූර ගැන එයාලට දැනගන්න විදියක් තිබුණේ නෑනේ. හොඳයි, අපි ඉක්මනට හොයාගන්නම්. උස මිනිසා කීය. ළමයින්ව හිරකුටි වලට බලෙන් හරි තල්ලු කරලා දාන්න. මේ රෑ මේ වෙලාවේ මෙහි මොනවද කරන්න කියලා කියනකම් එහි තියාගන්න. පින්තූර තිබ්බේ කොහෙද කියලා එයාලගෙන් දැනගන්න ලැබෙයි. ඉන්පසු ළමයින් 4 දෙනා මාලිගාව තුළට ගෙන ගොස් හිරකුටි වලට තල්ලු කර හරින ලදී. ඔවුන් ජයග්‍රහණයෙන් පසු ආපසු නිවෙස් පලා යෑමට ඔන්න මෙන්න තිබියදී සිදු වූ ආපදාව කෙතරම් භයානකද?